හතර වටෙන් අපි කාය වර්ධනයට කැමති ඔයාලා වෙනුවෙන්ම අලුතෙන් පාඩම් මාලාවක් හඳුන්වා දෙන තීරණය කළා. මේ කාය වර්ධන පාඩම් මාලාවෙන් අපි ඔයාලට පළමුවෙන් කියලා දෙන සූදානම් වෙන්නේ නිවැරදි ස්ථාන්ස් එකට නිවැරදි කාලාන්තර වලින් කොහොමද මේ ලිෆ්ටින් එක්සර්සයිසස් කරන්න කියලා. මුලින්ම වර්කවුට් එකක් කරන්න අපට තියෙන අවශ්‍යතාවය මොකක්ද කියලා බලන්න ඕනේ. සමහර අයට ඇඟ අඩු කරගන්න තියෙන ඇඟ ෂේප් කරලා අඩු කරගන්න අවශ්‍ය වෙන අතරේ තවත් සමහර අයට මාංශ පේශි වර්ධනය කරලා ඇඟ වැඩි කරගන්න අවශ්‍ය වෙනවා. ඉතින් මේ ආකාර දෙකටම අනුව එක්සයිස් කරන විදිය වෙනස් වෙනවා. ෂෙඩියුලුත් වෙනස් වෙනවා. කාල පරතර වෙනස් වෙනවා. වේගයත් වෙනස්. බරත් වෙනස් වෙනවා. හරියටම මේවා දැනගන්නේ නැතුව කරන්නන් වාලේ මේ වේට් එක්සයිසස් කරන්න බෑ. එහෙම කළොත් අවශ්‍ය ප්‍රතිඵලය ලැබෙන්නේ නැති වගේම වෙනත් අතුරු ආබාධ පවා ඇති වෙනවා. එක්සයිසස් පටන් ගන්න කලින් පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා දැනගන්න. එක තමයි ඇඳුම්. ඇඳුම එක්සර්සයිස් සඳහා සුදුසු වෙන ඇඳුමක් වෙන්නම ඕනේ. ඔයාලගේ මූව්මන්ට්ස් වලට බාධා නොකරන විදිහේ ඇඳුමක් අඳින්න අවශ්‍යයි. ඒ වගේම ඇඳුමේ මැටීරියල් එක ඇඟ උණුසුම් කරලා තියාගන්න විදිහේ මැටීරියල් එකක් වෙන්න ඕනේ. නිතරම ව්‍යායාමයේ අතරතුරදී ඇඟ උණුසුම්ව තියාගන්න අත්‍යවශ්‍ය වෙනවා. අනෙක තමයි සුදුසු යට ඇඳුම් ඇඳීම අවශ්‍යයි. දීර්ඝකාලීනව බර එසවීමේදී හර්නියා තත්ත්වයන් ඇති වෙන තියෙන සම්භාවිතාව අඩු කරගන්න ඒක ගොඩක් වැදගත් වෙනවා. සපත්තු අමතර බර දරාගන්න හැකියාවක් තියෙන හොඳ සමප්‍රතාවයක් පවත්වා ගන්න පුළුවන් හොඳ වර්ගයේ ඩෙක් ෂූස් දෙකක් පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි. හොඳ සපත්තු නැතිනම් සපත්තු නොදාගෙන එක තමයි හොඳ. වේට් එක්සර්සයිසස් වෙනුවෙන් සකස් කරන ලද ග්ලව්ස් දෙකක් පළඳින්න අවශ්‍ය වෙනවා. ඒ වගේම ජිම් බෙල්ට් එකක් පාවිච්චි කරනවා නම් තවත් හොඳයි. හරි. දැන් තියෙන්නේ ඉතින් එක්සර්සයිසස් පටන් ගන්න එක. එකපාරටම වේට් එක්සර්සයිසස් වලට යන්න බෑ. ඒකට ඇඟ උණුසුම් වෙන්න ඕනේ. ඒක නිසා නිතරම වෝම් අප් එක්සර්සයිස් වලින් තමයි පටන් ගන්න ඕනේ. දැන් ඉතින් තියෙන්නේ හොඳ වෝම් අප් ෂෙඩියුල් එකක් ෆලෝ කරන එක. ඊළඟ වීඩියෝවෙන් අපි ඔයාලට කියලා දෙන්න හදන්නේ නිවැරදි විදියට හොඳ වෝම් අප් ෂෙඩියුල් එකක් ෆලෝ කරන්නේ කොහොමද කියලා. එතකල් අවශ්‍ය දේවල් සූදානම් කරගන්න. ඊළඟ වීඩියෝව මිස් නොකර බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. නැවත හමු වෙමු.